සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. අද මම ප්ලාන්ට් සේල් එකක් නම් නෙමෙයි අරගෙන ආවේ. මේ අද හදිසියෙම වීඩියෝ එකක් ගේන්න කියලා හිතුවේ. channel එකට subscribersලා 1000 සම්පූර්ණ වුණා කියලා මේ ඔයාලා දැන් දන්නවත් ඇතිනේ. ඉතින් ඒකට එදාට මම අහඹ ලෙස තෝරගත්තු කෙනෙකුට මල් පැකේජ් එකක් දෙනවා කියලා ඔයාලට පොරොන්දු වුණානේ. ඉතින් ඒ 1000 දෙනා අතරින් එක්කෙනෙක් දැන් මම තෝරගත්තා. එයාට දැන් මම මේ පැකේජ් එක දෙන්න තමයි දැන් මේ සූදානම් වෙන්නේ. එයාව මං අඳුරන්නෙත් නැහැ. දැකලත් නැහැ. මේ කොහේ ඉන්නවද දන්නෙත් නැහැ. මං ඉතින් එයාගේ නම විතරයි මම ලියාගත්තේ. ඒ 1000 දෙනා අතරින් තෝරගෙන ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මාව මේ 1000 දෙනා 1000ක් කරලා මට දුන්න සහයෝගයට. ඒ වගේම දැන් මේ සේල් 20ක් කරලා තියෙනවා මම. ඒ 20 ඇතුලේ තමයි මට මේ අවස්ථාව හම්බ වුණේ. ඉතින් ඔයාලගේ ඉදිරියටත් මේ සහයෝගය මම බලාපොරොත්තු වෙනවා. මං හිතුවේවත් නෑ මෙහෙම channel එකක් පටන් ගන්නත් ඇත්තටම මුලින්ම මගේ හිතේ කිසිම බලාපොරොත්තුවක් තිබුණ නැති කාලේ මං ඉතින් ඔය හැමෝගෙම වීඩියෝස් බලනවනේ. ඔයාලා දන්නවත් ඇති අර පුත්තලමේ දුවක් කරනවා සකු වෝල් කියලා channel එකක්. එයාගේ channel එක මං හැමදාමත් බලනවා. ඉතින් එයාට නැති මල් ಜಾති මං ගොඩාක් එයාට මේ අපිට ආසන්නම ටවුන් එකට ගිහිල්ලා මං එයාට බස් එකකට එන්න කියලා ගෙනල්ලා ගිහිල්ලා දුන්නා. ඊට පස්සේ ඉතින් එයා ඒක සතුටින් අරගෙන මට නිතර දෙවිලේ කෝල් කරන්න අරගත්තා. එයාව මං දැකලා තිබුණේ නැහැ. එදාම තමයි දැක්කෙත්. ඉතින් ඒ දුව කිව්වා නැන්දේ ඔයා ගාව ගොඩක් පැල ಜಾති තියෙනවනේ. channel එකක් පටන් ගන්නකෝ. එතකොට ඔයාට සේල් කරගන්නත් පුළුවන් නේ එහෙම කියලා. ඉතින් මං ගෙදර මීට අවුරුදු 8කට 9ක ඉඳන්ම ගොඩක් කල් ඉඳලා පැල සේල් එක කරගෙන ගියා. ඉතින් ගොඩක් අය තොගේට ඉඳන්ම අරගෙන ගිහින් තියෙනවා මගේ සුළු මුදලට. ඉතින් මාත් හිතුවා මේක මානසිකව සහනයටත් හොඳයිනි කියලා. ගෙදර අය කැමති වුණේ නැහැ දරුවෝ. මේ මහත්තයා කැමති වුණේ නැහැ. ඉතින් වැඩිපුර ඒත් ඉතින් මගේ ආසාවට මම පටන් ගත්තා. ඇත්තටම මෙතන ගොඩාක් මට හොඳ යාළුවා හම්බුණා. හිතට සැනසීම ගොඩාක් හොඳයි. ඉතින් නිදහසයි මුදලුකුත් අතට හම්බ වෙනවා. ඉතින් ආසාවෙන් මම කරගෙන යනවා දැන්. ඉතින් ඒ දුවට ගොඩාක් ස්තුතියි. දුව හින්දා තමයි මට පොඩි මොටිවේට් එකක් ඇවිල්ලා මම මෙහෙම පටන් ගත්තේ. අදටත් එයා මාත් එක්ක මම එයාත් එක්ක කතා කරනවා. මට මගේ දරුවෙක් වගේ එයා. ඇත්තටම ඔයාලත් ඉතින් එයාගේ channel එක බලනවත් ඇතිනේ. ඉතින් දැන් ඔයාලට මම පෙන්නන්නම්කෝ මං එයාට දෙන මල් පැකේජ් එක මොනවද කියලා. ඉතින් මොනවාද ඔයාලටත් ඉතින් ගෙදර සුවන් රැකියාවක් විදිහට මේ වගේ මල් ටිකක් හදාගෙන මුලින්ම මේ ලොකු වර්ග ಜಾති එකතු කරගන්න ඕනේ. මුලින් ওই පෝතෝස් ටිකකින් ඇග්ලොනිමා ටිකකින් පටන් ගන්න සෙන්සවේරියා ටිකකින් පටන් අරගෙන වීඩියෝ එකක්ම channel එකක්ම කරන්න ඕන කියලා නීතියක් නැහැ නේ. ගෙදර ඉතින් ඔයාලට හදලා වැඩිපුර පැලයක් තියෙනවා නම් විකුණ ගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට මුදලක් අතට එනවා. මහත්තයටත් පොඩි සහයෝගයක් හරි දෙන්න පුළුවන් නේ. ඉතින් මං හිතාගත්තා දැන් දිගටම ඉතින් සේල් එක දාගෙන යනවා මං ගාව තියෙන පැල වලින්. ඒ වගේම ඉතින් ඔයාලගේ මට ගොඩාක් ලොකු සහයෝගයක් හම් වෙනවා. සේල් වලින් ගොඩාක් පැල අලවිත් වෙනවා. ඉතින් ඒ ගැන මට ගොඩාක් සතුටුයි. ගොඩාක් කාරුණික අය හම්බුණා. ඉතින් ඒගොල්ලන්ටත් ගොඩාක් ස්තුතියි. මල් වලට තියෙන ආසාව හින්දාම තමයි මමත් මුලින්ම පෝතෝස් වර්ග වලින් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ ටික ටික ඉතින් ඒ වලින් ලැබෙන මුදලින් වටින පැලයක් අරගෙන එකතු කරගත්තා මගේ එකතුවට. ඉතින් මුලින්ම කියන්නම්කෝ දැන් කවුද මං තෝරගත්තේ කියලා. මං එයාව දන්නේ නැහැ. දැන් මේ වීඩියෝ එක මේ වෙලාවේ බලන් ඉන්නවනම් මං ඔයාලා බලන වෙලාවේ එයාගේ නම ලලිතා මානිකාරච්චි. කොහේ ඉන්නවද දන්නේ නැහැ මම. ඉතින් වීඩියෝ එක බලනවා නම් මගේ WhatsApp නම්බර් එකට මට කෝල් එකක් දෙන්න. මම දැන් පැකේජ් එක ඔයාලට ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් ලියලා මට සහයෝගය දක්වනවා. ඒ වගේම channel කරන අපේම සහෝදරියෝ ඉන්නවා ගොඩක් අය වීඩියෝ channel කරන. ඒගොල්ලෝ හරිම කාරුණිකයි. ඒගොල්ලෝ නිතර දෙවිලේ මාත් එක්ක කතා කරන අයත් ඉන්නවා. කමෙන්ට් දානවා. වචනින් හරි සහයෝගයක් දක්වනවා. නම් වශයෙන් කිව්වේ නැති වුණාට ඒගොල්ලන්ටත් මම ගොඩාක් ස්තුතියි.
මාව දිරිමත් කරනවට ඒ වගේම මගේ ආදරණීය අම්මා තාත්තා මල්ලි නංගි මේ වෙලාවේ මතක් කරනවා. ඒගොල්ලොත් මට වචනින් හරි හැම වෙලේම සහයෝගය දෙනවා මහත්තයා දරුවෝ දෙන්න. ඒ වගේම මේ මල් ටික අරගෙන මේ මං හිතන්නේ මේ දෙන පැකේජ් එක අරගෙන මේ එයා ස්වයං රැකියාවක් හරි පටන් අරගෙන ඒ වලින් පැල බෝ කර ගන්නව නම් මං ගොඩාක් ආසයි. එතකොට එයාත් මුදලක් උපය ගන්නවනේ. ඉතින් එයා මල් කරන කෙනෙක්ද මල් ෆාම් එකක් තියෙන කෙනෙක්ද නම් මන් දන්නේ නැහැ. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ මන් තෝරලා තියෙන පැල ටික කොහොමද මොනවාද කියලා. මෙන්න මේ මොන්ස්ටරා එක මේ වැලදුවන මොන්ස්ටරා එක මම 14ක් වගේ තියෙනවා. මම ඒක යට දෙන්න තීරණය කරා. ඒ වගේම මෙන්න මේ ශලෝමි එක ග්‍රීන් ශලෝමි එක එයා කැමති වෙයිද ඉතින් දන්නේ නැහැ. මම ඉතින් ඒකත් තෝරගත්තා. ඊට පස්සේ මෙන්න මේ පිලෝ එක මේකත් බටයක් ආධාර කරගෙන හදා ගන්න පුළුවන්. ඉතින් ලස්සනට වටිනවා ඒකත්. මෙන්න මේ පිනාටම් එක කොළ 4ක් තියෙනවා. තව දැල්ලකුත් එනවා. ඒක බටයක් ආධාර කරගෙන හදා ගන්න පුළුවන්. ලොකුවට හැදිලා තියෙන්නේ කට් කරගන්නත් පුළුවන් එයාට. ඊට පස්සේ මෙතන තියෙනවා ජංගල් ෆීවර් ප්ලාන්ට් එකක්. ඒකෙත් කොළ 4ක් විතර තියෙනවා. හොඳට මුල හැදිලා තියෙන්නේ. මං සේල් එකටවත් නොදා මේ ප්ලාන්ට් එක තියාගත්තේ. යාටම කවදා හරි දවසක දෙනවා කියලාමයි. එතකොට ඉතින් වටිනාකමත් වැඩිනේ. මේක ටිකක් මිලත් වැඩිනේ. ඊට පස්සේ ප්ලූටෝ ප්ලාන්ට් එකක් තියෙනවා. ඒකත් මේ හොඳට සීසන් වෙච්ච ප්ලාන්ට් එකක් තමයි. මෙන්න මේ විදිහට ඒක තියෙන්නේ. ඊට පස්සේ බනානා ලීෆ් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට හැදිච්ච එකක්. ඊට පස්සේ එයා ආසවෙයිද දන්නේ. ඉතින් මංජුලා පෝතොස් එකකුත් මේ වගේ බුෂ් එකට හදා ගන්න පුළුවන් එකකුත් මේ දෙනවා. තව ඉතින් එයා ආස දෙයක් තිබුණොත් මං අහලා එයාගේ මොනවද තව ඕන කියලා අහලා දෙන්න තමයි හිතන් ඉන්නේ. මෙන්න මේ වගේ මේ රෙඩ් කොන්ගෝ පැලයකුත් තියෙනවා. ඒකෙත් කොළ 4ක් වගේ තියෙනවා. මෙන්න මේ ඇලකේසියා පැලෙත් දෙන්න හිතාගෙන ඉන්නවා. ඒකත් මේ දවස්වල ටිකක් ජනප්‍රියයිනේ මේ ඇලකේසියා එක. ඒකෙත් කොළ 4-5ක්ම තියෙනවා. ඉතින් ඔයාලටත් ගොඩාක් ස්තුතියි මාව බලන් හිටියට. ඉතින් ඔයාලා තරහ වෙන්න එපා, හිතමනාප කරගන්න එපා. හැමෝටම ඉතින් දෙන්න විදිහක් මට බෑනේ. ඉතින් දැන් එක්කෙනෙක් තෝරගත්ත මං අහමු ලෙස පෞද්ගලික හිතවත්කමක්වත් මං එයා වැඳුනුම්කමක්වත් ඇතුව නෙමෙයි. මම අහමු ලෙස 1000 දෙනා අතරින් ඔහොම ඇඟිල්ල තියලා ගිහිලා තෝරගත්තා මම. ඉතින් ආයේ 2000 සම්පූර්ණ වෙන දවසට මම ඊටත් වැඩිය සමහරලාට අලුත් ಜಾති එකතු කරගෙන තියේ තවත් දියුණු වෙලා තියේ. ඉතින් එතකොට මං අනිවාර්යෙන් 2000 සම්පූර්ණ වෙන දවසටත් මීට වැඩිය හොඳ ಜಾති ටිකක් තව එකතු කරලා ඔයාලට මේ හදලා ඒ වගේ තෝරගෙන එක්කෙනෙක් තෝරගෙන දෙන්නම්. ගොඩාක් ස්තුතියි. එහෙනම් වීඩියෝ එක බැලුවට මගේ කතාවේ මොන හරි අඩුපාඩු මේ තිබුණා නම් මං ඉතින් කතාවට එච්චර චතුර නෑ. මේ මොන හරි අඩුපාඩු තිබුණා නම් සමා වෙන්න. ගොඩාක් ස්තුතියි අද වීඩියෝ එක බැලුවට. එහෙනම් අනේ මේ යාගේ නම ලලිතා මානිකාරච්චි. ඒ මිස් බලන් ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න මිස්. මේ ඉක්මනින්ම බොහොම ස්තුතියි ඔයාලට. බුදු සරණයි. එහෙනම්